හරි දැන් අපි ගණන් හදන්න යන්නේ. එහෙනම් අපි අච්චුපතේ තියෙන ක්‍රියාකාරකම් 2 සහ 3 කියන ඒවාට අවධානය දෙමු. මුලින්ම ක්‍රියාකාරකම් 2 කියන එක හදමු. දැන් මේ තියෙන්නේ මුදල් පොතේ තියෙන ආකෘතිය. හරි මේ ආකෘතිය අනිවාර්යයෙන් කටපාඩම් කරගෙන හරි යන්න වෙනවා. හරිද? මේක පැත්තක් බලාගත්තොත් ඒ පැත්තම තමයි. මෙතනින් එහාට තියෙන්නේ මේ ටිකම තමයි. අනිවාර්යෙන් තියෙන්න ඕනි දිනය, විස්තරය, සංගල පිටුව, අපි වට්ටම් කියලා කිව්වේ. දුන් වට්ටම් වෙන්න පුළුවන්, ලද වට්ටම් වෙන්න පුළුවන්. හරිද? හැබැයි මේ පැත්තේ අනිවාර්යෙන් දාන්න මොන වට්ටම්ද? මේ පැත්තේ අනිවාර්යෙන් දාන්නේ දුන් වට්ටම්. ඒකත් මතක තියාගන්න. මේ පැත්තේ, ඒ කියන්නේ හර පැත්තේ අනිවාර්යෙන් දාන්නේ දුන් වට්ටම්. බැර පැත්තේ අනිවාර්යෙන් දාන්නේ ලද වට්ටම්. හරි? බැර පැත්තේ අනිවාර්යෙන් දාන්නේ ලද වට්ටම්. එහෙනම් ක්‍රියාකාරකම් 2 අච්චුපතේ 91 වෙනි පිටුව. 91 වෙනි පිටුව. හරි ක්‍රියාකාරකම් 2 තියෙනවා 2025 5යි 1 දින පූර්ණිමා විසින් ආරම්භ කළ ව්‍යාපාරයේ 2025 5යි 31 දිනෙන් අවසන් වූ මාසයට අදාළව මුදල් ගනුදෙනු අපිට දීලා තියෙනවා. අපි මොකද කරන්න ඕනි? ඒවා මෙන්න මේ කියන මුදල් පොතට දාලා ඒක බැලන්ස් කරලා ඊට පස්සේ ඒකට අදාළව මේ ලෙජර් ගිණුම් ටික හදන්නයි තියෙන්නේ. එහෙනම් හරි අපි පළවෙනි ගැළපෙල්ලට යමු. 5යි 1 ලදුපත් අංකය 0.01. ඒකේ තියෙනවා රුපියල් 60000ක් යොදා ව්‍යාපාරය ආරම්භ කෙරේ. එතකොට මේ ව්‍යාපාරය අලුතින්ම පටන් ගන්න එකක් වෙන්න ඕනේ. මොකද නැත්තම් ව්‍යාපාරය ආරම්භ කියලා එතන දෙන්නේ නැහනේ. එහෙනම් 60000ක් යොදා ව්‍යාපාරය ආරම්භ කෙරේ. දැන් බලන්න ඕනේ අන්න 60000ක් යෙදුවා. ඒක ව්‍යාපාරයට එනවද? ව්‍යාපාරෙන් සල්ලි යනවද කියලා. 60000ක් යෙදුවා. කිව්වම මොකද වෙන්නේ? ව්‍යාපාරය ඇතුළට තමයි සල්ලි එන්නේ. එහෙනම් ඒක මුදල් ලැබීම. මෙහිම කින් එක බලන්න ඕනේ. කින් එක බලලා ඒක ලැබීමද ගෙවීමද කියලා බලලා මේ දෙපැත්තෙන් එන්න ඕනි පැත්ත තීරණය කරන්න ඕනේ. හරිනේ? එහෙනම් මේක 5යි 1 මොකද්ද? ප්‍රාග්ධනය කියලා දාන්න වෙන්නේ අපිට. හරිද? අයිතිකාරයන් දාන්න. එහෙනම් මේක ප්‍රාග්ධනය වට්ටම් මුකුත් නැහැ. ඒකේ වටිනාකම 60000යි. 60000යි. හරි? ඕනනම් අපිට පුළුවන් මේ බිංදු 3 කපලා මෙතන රූ බිංදු 3 කියලා දාලා මෙතන කෙලින්ම 60 දාන්නත් පුළුවන්. හරි? ඒතර ගාන එකතු කරන්න අඩු කරන්න පහසුයි. හැබැයි පටලව ගන්න ඊළඟට 5යි 2. 5යි 2 තියෙන්නේ වවුචර් පත් අංකය. ඒ කියන්නේ ඒක වවුචර් පත් අංකය කියලා මේ ගානේ දීලා තියෙන හින්දා සමහර ඒවා එහෙම දෙන්නේ නැහැ. දීලා තියෙන හින්දාම අපි දැනගන්න ඕනේ මේක ගෙවීම් වවුචරයක්. ඒ කියන්නේ මුදල් යන එකක් තමයි කියලා තියෙන්නේ. හරිද? ඒකේ තියෙනවා රුපියල් 30000ක් 35000ක වෙළඳ භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. ඒ කියන්නේ අපිට මොනවා හරි වෙළඳ භාණ්ඩ ඕන වෙනවා අපේ ෂොප් එකේ විකුණන්න. ඒවා මිලට ගන්න අපිට රුපියල් 35000ක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ ව්‍යාපාරෙන් සල්ලි ගිහිල්ලා. එහෙනම් මෙතන දිනය 5යි 2 මොකක් කියලා දාන්නේ අපි? ගැනුම් කියලා තමයි දාන්නේ. හරිද? ගැනුම් භාණ්ඩනේ ගන්න විකුණන්න. ඒ හින්දා අපි දාන්නේ මොකක් කියලාද? ගැනුම් කියලා. අපි භාණ්ඩ ගන්න හින්දා අපි එතන ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම ගැනුම් කියලා. ඒ වගේ පොඩි පොඩි පොයින්ට්ස්. එහෙම හොඳට බලා ගන්න. හරි? 35000යි. හරි. ඊට පස්සේ තියෙනවා 5යි 4 බැංකුවෙන් 40000ක ණය මුදලක් ගැනීම. ඔන්න රුපියල් 40000ක ණය මුදලක් ගන්න. හරි? ගන්න. ගත්තම මොකද වෙන්නේ? ව්‍යාපාරයට සල්ලි එනවා. එහෙනම් 5යි 4 බැංකු ණය කීයද? 40000යි. බැංකු ණය 40000යි. මේ විදිහට දාන්න ඕනේ. ඊට පස්සේ 5යි 8 අත්පිට විකුණුම් වලින් 13000ක් මුදල් ලැබෙනවා. අන්න අපි කාට හරි විකුණලා අපේ ෂොප් එකේ තියෙන බඩු කාට හරි විකුණලා එයා අපිට සල්ලි දීලා. එතකොට සල්ලි දීලා නම් අපේ ව්‍යාපාරයට ඒ සල්ලි ටික එනවා. ඒ කියන්නේ අපිට මුදල් ලැබෙනවා. අන්න එහෙනම් ඒක කවදද දිනේ අත්පිට විකුණුම් 5යි 8. 5යි 8 ලැබීම ඔක්කොම මේ පැත්තේනේ. එහෙනම් මේ පැත්තට යනවා. හරි මොකක් කියලා ලියන්නේ? විකුණුම් ගාන 13000යි. හරි ඔය විදිහට ලියමු. ඊට පස්සේ තියෙනවා සේවක වැටුප් 5000ක් එවි. ඔන්න අපේ
කවුරු හරි ෂොප් එකක හරි කොහේ හරි සේවකයෙක් වැඩ කරනවා. ඒ සේවකයාට අපි රුපියල් 5000ක් ගෙවලා. එයාගේ වැටුප විදිහට 5000ක් ගෙවලා. එහෙනම් 5යි කියලා සේවක වැටුප් 5යි 12 සේවක වැටුප් හරිද? 5000යි. ඒක ව්‍යාපාරයෙන් එළියට සල්ලි යනවා. ඒ හින්දා අපි ඒක දැම්මා මුදල් ගලා යාමක්. ඒ කියන්නේ මුදල් පොතේ බැර. මුදල් යනවා නම් බැර. හරි. එතකොට අපි ඕනිම ගණනුවක් දුන්නම් බලන්න ඕනි. ආයෙත් මම කියනවා මේක මුදල් එනවද මේකෙන් මුදල් යනවද කියලා. ව්‍යාපාරය කියලා තමයි. දැන් ඔයා ව්‍යාපාරය කියලා තමයි හිතන්න ඕනේ. හරිද? ඊට පස්සේ කියනවා ව්‍යාපාරය භාවිතයට 12000ක උපකරණ මිලට ගැනීම. ඒ කියන්නේ අපිට එදිනෙදා ගනුදෙනු කරගෙන යන අපිට මොනවා හරි උපකරණ ඕන වෙනවා. අනේ උපකරණ ගන්න රුපියල් 12000ක් ගිහිල්ලා. හරිද? ඒ කියන්නේ ව්‍යාපාරයේ මුදල් ගිහිල්ලා. එහෙනම් උපකරණ කීයද? 12000යි. හරිද? උපකරණ 12000යි. 5යි 15. හරිද? ඊට පස්සේ 5යි 20 කුලී ආදායම් 6000ක් ලැබීම. කුලී ආදායමක් ලැබෙනවා. ඒ කියන්නේ අපිට ව්‍යාපාරයට සල්ලි මොකද වෙන්නේ? සල්ලි එනවා. ආදායමක් එනවා. කුලී ආදායම විදිහට සල්ලි දෙනවා. අන්න එහෙනම් කුලී හරිද? කුලී ආදායම් කීයද? 6000යි. හරිද? 5යි 20 ආයෙ දීලා තියෙනවා අත්පිට විකුණුම් 18000යි. අත්පිට කියලා කියන්නෙම ව්‍යාපාරයට ඒ වෙලාවේ සල්ලි එනවා. හරිද? ණයට කියලා නැතුව අත්පිට කියලා තිබ්බොත් ඒක අනිවාර්යෙන්ම එන්නේ මුදල් පොතට. හරිද? අත්පිට කියලා තිබ්බොත් ඒක අනිවාර්යෙන්ම එන්නේ මුදල් පොතට. එහෙනම් විකුණුම් කීයද? විකුණුම් 18000යි. ඩේට් එක දාමු. ඩේට් එක 5/22. හරිද? ඊට පස්සේ බැංකු ණය කොටසක් පියවීම සඳහා 5000 ගෙවීම. අපි දැන් මෙතනදි කිව්වනේ බැංකු ණයක් ගත්තා කියලා. අන්න ඒ බැංකු ණයට පියවන්නේ බැංකුවට ඒ වාරික වශයෙන් සල්ලි දෙන්න එපා. එහෙම සල්ලි ගෙවලා කීයද? ණය පියවීම සඳහා 5000 ගෙවීම. ගෙවීම කියන වචනේ එතනම තියෙනවා. ගෙවීම කියලා තිබ්බොත් අනිවාර්යයෙන්ම මුදල් යනවා. ව්‍යාපාරයෙන් මුදල් පිටට යනවා. හරිද? එහෙනම් 5යි 25 බැංකු ණය කීයද? 5000යි. දැන් මේ ගානේ වටන්නේ නැහැ. හරිද? මේ ක්‍රියාකාරකම් දෙකේ වටන්නේ නැහැ. ක්‍රියාකාරකම් තුනේදී අපිට වට්ටමුත් හම්බෙනවා. ඊට පස්සේ තියෙනවා කොමිස් ආදායම් 14000ක් ලැබෙනවා. අන්න කොමිස් ආදායමක් ලැබෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයට මොකක් හරි ආදායමක් ලැබෙනවා. හරි ව්‍යාපාරයට සල්ලි එනවා. සල්ලි එනවා නම් මුදල් පොතේ හර කොමිස් ආදායම් කීයද? 14000යි. හරිද? 5යි 30. දැන් ඔන්න අපි ගනුදෙනු ටික දාගෙන ඉවරයි. දැන් අපි මොකද කරන්න ඕනේ? දැන් අපි මේකේ ශේෂය බලන්න ඕනේ. මේකේ තියෙන්නේ අපේ හර පැත්තේ ශේෂයක්ද? බැර පැත්තේ ශේෂයක්ද? මොනක බලන්න. ඒක බලන්න අපි මුලින්ම මේක මම ටිකක් දික් කරගන්නම්. මුලින්ම හර පැත්ත එකතුව ගමු. හරිද? මුලින් මොකද කරන්නේ? හර පැත්තේ මේ ගණන් ටික එකතුව ගන්න. අර ගන්න ඊට පස්සේ බැර පැත්ත එකතුව ගන්න. හරිද? හර පැත්ත එකතුව විදිහට අපිට එනවා 1,51,000ක්. හරිද? හර පැත්ත එකතුව විදිහට එනවා 1,51,000ක්. ඒ වගේම බැර පැත්ත විදිහට අපිට එන්නේ කීයද? බැර පැත්ත විදිහට එනවා 57,000. හැබැයි අපි මෙතන 57,000 කියලා දානවද? මේ ටික එකතුව මෙතන දානවද 57,000 කියලා? මේ වයේදී එහෙම දාන්නේ නැහැ. හරිද? බැර පැත්ත එකතුව කියලා මෙතන දාන්න. මොකද මේ අපි අර සමීකරණ වගේ තමයි මෙතන
බැලන්ස් කරන්න ඕන. ඒ කියන්නේ මේ පැත්ත නම් වැඩි මේ පැත්ත එකතුව තමයි මෙතන දාන්නේ. දැන් අපි හිතමු මේ පැත්ත එකතුව වැඩි වුණා කියලා. අන්න එතකොට මොකද කරන්නේ? මේ පැත්ත එකතුව තමයි මේ පැත්තට දාන්න ඕන. හරි? එහෙනම් මෙතන දාන්නත් ඕනේ 1,51,000. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන ගාණක් මදිනේ. හරි? එතනදි ගාණක් මදි වෙනවා. අන්නේ මදි ගාණ අපි කියනවා ශේෂ්‍ය භාගය කියලා. මේ ටිකයි ඒ කියන්නේ මේ ගාණෙන් මේ ටික අඩු කරලා යන ගාණ තියෙනවනේ. මෙතනට මදි ගාණ. අන්න ඒක දානවා එතනට. කීයද? මේ ටික අපි කිව්වා 57,000යි. ඔව්. 57,000යි. ඒකෙන් 151. 1,51,000 අඩු කරාම අපිට එනවා 94,000. හරි? ඒ කියන්නේ ශේෂ්‍ය විදිහට 94,000ක් එතනට දාන්න ඕන. මේ භාගයේ ශේෂ්‍ය මතක ඇතිවම මෙතනට ගේන්න ඕනේ. ඊළඟ අවුරුද්දට යනවා මොකක් වෙලාද? ඊළඟ මාසෙ දැන් මේක නම් මාසෙනේ. ඊළඟ මාසෙට යනවා ඊගේ වෙලා. එහෙනම් මෙතනින් ලියනවා. හරිද? එතනින් ලියනවා. එතනින් ලියන්න ඕනේ. මේ හරිය. හරිද? ශේෂය ඊගේ මෙන්න මෙතන තියෙන ගාන 94,000. දැන් මෙතන දිනයක් දාන්න ඕනේ. දිනයක් දාන්දී දැන් මේක මාසයකට හදන නිසා ඒ මාසේ අන්තිම දවස ඕනේ දාන්න. දැන් අවුරුද්දකට හදුවා නම් ඒ අවුරුද්දේ අන්තිම දවස. හරිද? දැන් මේක 5යිනේ. ඒතකොට 5යි 31. හරිද? මෙතන දානවා 6යි 1. හරිද? 6යි 1. ඔය විදිහට දාන්නම මේ ගාන ඉවරයි. හැබැයි ඉවර නෑ. තව පොඩි කෑල්ලක් තියෙනවා. මොකද්ද? මේ එකින් එකට අපි හදන්න ඕනේ ලෙජර් ගිණුම්. මේක නෑ. මේ ටිකට ලෙජර් ගිණුම් හදන්න ඕන. දැන් මගේ බෝඩ් එකේ ඉඩ නෑ හින්දා මං ටී ගිණුම් තමයි හදන්න වෙන්නේ. හරි. මේ පැත්තෙන් ටිකක් හැදුවොත් පෙනෙයි නේද? ටී ගිණුම් වල නම් ලොකු දෙයක් නෑ. කලිනුත් ඉගෙනගෙන තියෙනවා. හරිද? මුලින්ම දාන්න ඕනේ ප්‍රාග් ධනයට. එතකොට ප්‍රාග් ධනය කියලා දැම්මා. දැන් මේක හර පැත්තේ ඒවා මේ ගිණුම් වල මොකද වෙන්න ඕනේ? ඒ ගිණුම් වලට බැර වෙන්න ඕනේ. හරි ප්‍රාග් ධනය යොදලා 60,000යි. මෙතන 60,000යි. හරිද? ඒකත් මේ ආකෘතියම තමයි. මට ඉඩ නැති හින්දා මම T එකක් දානවා. හරි? 60,000යි. මෙතන දානවා මුදල් කියලා. මුදල් මෙතනේ අදාළ දිනේ දා. ওই විදිහට. හරිද? බැංකු ණයකෙත් බැංකු ණය ගිණුමක් ඇන්දා. බැරට දැම්මා 40,000යි. විකුණුම් එකෙත් විකුණුම් ගිණුමක් ඇන්දා. බැරට දැම්ම 13,000යි. විස්තරයට ලියන්නේ විකුණුම් කියලා. කුලී ආදායමෙත් එහෙමයි. මුදල් කිව්වා. දැම්ම වටිනාකම 6,000යි කියලා. ඊට පස්සේ විකුණුම් වල ආයෙ වෙනම විකුණුම් ගිණුමක් ඕනේ නැහැ. ඉස්සෙල්ලා විකුණුම් ගිණුම තියෙනවනේ. ඒ විකුණුම් ගිණුමටම අලුත් දිනේ දාලා ඒ අලුත් අගේ ලියන්න මුදල් කියලා. හරිද? කොමිස් ආදායමත් ඒ වගේ. මේ පැත්තේ ගැණුම් වලට ගිණුමක් හදන්න ඕනේ. දැන් මේ පැත්තේ ඒවා මුදල් පොත බැරනේ වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ අපේ ලෙජර් ගිණුම, ටී ගිණුම අපි අන්දොත් ගැණුම් කියලා ගිණුමක්. හරිද? ගැණුම් කියලා ගිණුමේ 5යි 2 මුදල් කීයද? 35,000යි කියලා දාන්න. හරිද? 5යි 2 මුදල් 35,000යි කියලා දානවා. මොකද මේක බැර නම් ගැණුම් ගිණුම හර වෙන්න ඕන. හරි? දිත්ත සටහන් පාඩමේ තිබ්බ ටිකම තමයි. සේවක වැටුප් කියලා ගිණුමක් ගන්නවා. ඒකේ 5,000ක් හර කරා මුදල් කියලා. උපකරණත් එහෙම උපකරණ ගිණුම ඇන්දා 12,000ක් හර කරා මුදල් කියලා. බැංකු ණය ගිණුමත් එහෙමයි. හරිද? ආයෙ බැංකු ණය කියලා වෙනම අඳින්න ඕනේ නැහැ. අපි මෙතන දියන්නනේ. අන්න මම ඒක පොඩක් ඇඳලා පෙන්නන්නම්. මට හිතෙනවා අපි බැංකු ණය ගිණුම පොඩ්ඩක් හදලා බැලුවොත් හොඳයි කියලා. මම මේ හරිය මකන්න පොඩ්ඩක්. බැංකු ණය හරිද? බැංකු ණය ගිණුම පොඩක් හදමු. බැංකු ණය ගිණුම අපිට මුදල් ගත්තේ කවදද අපි බැංකු ණය 5යි 4 40,000යි අපි ඒක මෙතන දානවා මුදල් කියලා. හරිද? ඒ වගේම තමයි මේකේ තියෙන ආයෙ බැංකු ණය කියලා. ඒ කියන්නේ අපි මුදල් ගෙව්වා බැංකු ණය. බැංකු ණය ගෙව්වා. අන්න එහෙනම් ඒකත් දාන්න ඕනි ඒ ගිණුමෙම තමයි. දැන් මේක බැරනේ. එහෙනම් බැංකු ණය අඩු වෙනවා. ඒ කියන්නේ ඒක හර වෙන්න ඕනේ. මොකද වගකීමක් අඩුවීම හර වෙන නිසා. හරිද? බැංකු ණය කීයද 5යි 25
මුදල් කියලා දාලා 5000යි. හරිද? 5000යි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේ වගේම තමයි. දෙපැත්ත බැලන්ස් කරනවා. වැඩි පැත්ත එකතුව දෙපැත්තෙම දාගන්නවා. හරිද? 40000 40000 මේ පැත්තේ 40000යි. එතකොට මේක භාගය වෙනවා. හරිද? ශේෂය පගේ කීයද? 35000යි. මෙතන ශේෂය ඊගේ ආයෙත් මේක එනවා මෙතනට කීයක් වෙලාද? 35000. ඒ කියන්නේ ඊළඟ මාසෙට යනවා ශේෂය රුපියල් 35000. ඒක තමයි එකෙන් කියවෙන්නේ. එහෙනම් ක්‍රියාකාරකම් දෙක මෙතනින් ඉවර වෙනවා. හරි අපි එහෙනම් දැන් ක්‍රියාකාරකම් 3ට යමු. ක්‍රියාකාරකම් 3 මුලින්ම අපිට දෙනවා ශේෂයන් ටික. දැන් මම මුලින්ම ආකෘති ටික ඇඳගත්තා. හරිද? ඔයගොල්ලෝ ඇඳගෙන ඉන්න. ශේෂයන් ටික දෙනවා. ශේෂයන් ටික ඒ කියන්නේ ගිය මාසේ අන්තිමේට තිබ්බ ශේෂයන් මේ මාසෙට අපි කියවනේ මුලට එනවා කියලා. අන්නේ ශේෂයන් ටික දෙනවා. අපි මුලින්ම මේ ශේෂයන් ටික දාගෙන ඉන්න ඕනේ. හරිද? මුලින්ම කියනවා මුදල් ගිණුම ශේෂය 70000යි. එහෙනම් මෙතන ලියනවා. හරිද? එතන ලියන්න ඕනේ. ශේෂය ඊගේ 70000යි. හරිද? 70000යි. දිනේ 7යි 1. හරිද? ඊට පස්සේ ණය ගැති මේ වෙන වෙනම ටී ගිණුම් අඳගත්තම ටී ඔයාලට පුළුවන් නම් මේ ගිණුමම අඳින්න. හරිද? මේ විදිහටම ආකෘතිය අරන් ඇඳම හරියන්නේ ලෙජර් ගිණුම්. හරිද? මට ඉඩ නැති හින්දා මම ටී ගිණුම් ටික ඇඳගත්තා. හරිද? ණය ගැති හසල 22000යි. හරිද? එහෙනම් එයා වත්කම් ගිණුම එහෙනම් හර වෙන්න ඕනි රුපියල් 22000. හරිද? රුපියල් 22000යි. රවීෂ ණය ගැති එකයා 28000ක ශේෂයක් තිබ්බා. එහෙනම් ණය ගැති කියන්නේ වත්කමක්. එහෙනම් වත්කමක මුල්ම ශේෂය එහෙනම් හර. ඒ කියන්නේ ණය ගැති හර බැර දන්නවනේ දැන්. හරිද? ණය ගැති කියන්නේ වත්කමක්. වත්කම් ගිණුම හර. හරිද? ඊගේ කීයද? 28000යි. ප්‍රාර්ථනය හිමිකම් ගිණුමක්. එහෙනම් ශේෂය වෙන්න ඕනි බැර. විශේෂයෙන් කියලා නැත්තම් ශේෂය බැර. හරිද? ඊගේ කීයද? 75000යි. 75000යි. ඊට පස්සේ ණය හිමි සහස්‍රා රුපියල් 25000යි. සහස්‍රාගේ ණය හිමියේ ඒ කියන්නේ ආ වගකීමක්. වගකීම් ගිණුම් බැර. කියලා නෑනේ හර කියලා. එහෙනම් යා බැර. මම බැර තමයි. හරිද? ඊගේ කීයද? 25000යි. මෙයත් එහෙමයි. මෙයත් ණය හිමියෙක්. එහෙනම් එයාගේ ශේෂය ඊගේ ගේනවා රුපියල් 20000යි. හරිද? රුපියල් 20000යි. හරි. එහෙනම් දැන් අපි එකින් එක ගනුදෙනුවට යමු. අත්පිට ගැනුම් රුපියල් 28000යි. පිට ගැනුම්. හරිද? ඒ කියන්නේ අපි බඩු අරන් සල්ලි දීලා. ඒ කියන්නේ අපේ සල්ලි පිටතට ගිහිල්ලා. හරිද? අපි බඩු අරගෙන හැබැයි අපි සල්ලි දීලා. එහෙනම් අපේ තිබ්බ බඩු ටික බඩු වෙනවා. අපෙන් සල්ලි යනවා. හරිද? එතකොට අත්පිට ගැනුම් 28000යි. ඒක මුදල් යනවා. ඒ කියන්නේ මෙතන ගැනුම් කීයද? ගැනුම් කියලා ලියනවා 28000. අත්පිට ගැනුම් 7යි 3. හසලගෙන් මුදල් ලැබුණා රුපියල් 7යි. දැන් මේකට මේ ගමන්ම ටී ගිණුමක් ගැහුවත් ලේසි. හරිද? ගැනුම් කියලා ගැහුවා. අන්න ගැනුම්. මෙතන දානවා මුදල්. හරිද? මම හිතනවා පේනවා කියලා. හරිද? මුදල් කීයද? 28000යි. 7යි 3. දෙවැනි එක කියනවා හසලගෙන් මුදල් ලැබුණා 7000යි. මුදල් ලැබෙනවා. හසල කියන්නේ කවුද අපේ? අපි කිව්වා හසල කියන්නේ ණය ගැතියෙක්. ණය ගැතියෙක්ගෙන් මුදල් හම්බෙනවා රුපියල් 7000යි. එහෙනම් මේ පැත්ත දානවා හසල කීයද? හසලගෙන් මුදල් හම්බෙනවා රුපියල් 7000යි. හරිද? 7000යි. ඩේට් එක 7/8. එහෙනම් හසලගේ ගිණුමට මොකද වෙන්නේ? හසලගේ ගිණුමට බැර වෙනවා. එයාගේ වගකීම අපිට තියෙන වගකීම එයාගේ මොකද වෙන්නේ? අඩු වෙනවා. හසල කියන ණය ගැතිය අපිට ගෙවන්න ඕනි ගාන අඩු වෙනවා. එහෙනම් එයා මුදල් දීලා කීයද? දිනෙත් දාන්න
7000යි. පිටිට නැති හින්දා මම දාන්නේ නැත්තේ මෙතන දිනේම දාන්න ඕනේ. හරි? දාමුකෝ එක. 7යි 8 මුදල්. හරි. රුපියල් 7000යි. ඊට පස්සේ අත්පිට විකුණුම් 12000යි. අන්න අත්පිට විකුණලා විකුණුවාම අපිට සල්ලි එනවා. හරිද? අත්පිට විකුණු. අත්පිට විකුණුම් කීයද? 12000. 12000යි විකුණුම්. හරිද? අත්පිට කියලා කැලින්ම දෙනවා එකේ. 7යි 12. එහෙනම් විකුණුම් ගිණුමකුත් ඇඳගත්තා. හරිද? විකුණුම් මුදල් පොත හරනම් විකුණුම් ගිණුම මොකද වෙන්න ඕනේ? විකුණුම් ගිණුම මොකක් කියලාද? මුදල් 7යි 12 කීයද? 12000. හරිද? ඔන්න ඊට පස්සේ අපි කියවනේ වට්ටම් ගැළපිලි යනවා කියලා. මෙන්න මේ ක්‍රියාකාරකමේ අපිට වට්ටම් ගැළපිලි ටික දීලා තියෙනවා. හරිද? 7යි 16. කවුමදීට කියන්නේ කවුද අපේ? ණය හිමි. හරි? 8000ක ණය පියවීමේදී 10%ක වට්ටමක් ලැබී ඇත. මොකද්ද මේක මුදල් වට්ටමක්ද? එහෙම නැත්නම් වෙළඳ වට්ටම? කොහොමද හොයාගන්නේ? මුදල් වට්ටමක්ද වෙළඳ වට්ටම? මං කිව්වා ණය ගැතියෙක් සම්බන්ධව හෝ ණය හිමියෙක් සම්බන්ධව නම් ඒක එක්ක මුදල් වට්ටමක් වෙන්නේ. හරිද? මුදල් වට්ටමක් වෙන්නේ ණය ගැතියෙක් හෝ ණය හිමියෙක් සම්බන්ධව නම්. ණය ගැතියෙක් සම්බන්ධව නම් දුන් වට්ටම. මුදල් වට්ටම් වල දුන් වට්ටම් යන්නේ කාත් එක්කද? ණය ගැති. ලද වට්ටම මුදල් වට්ටම් වල ලද වට්ටම් කියන කොටස එන්නේ ණය හිමියන් සම්බන්ධව. හරිද? දැන් මේ කවුමදී කියන්නේ ණය හිමියේ. එයාට අපි සල්ලි ගෙවද්දී අපිට වට්ටමක් දීලා. ඒක එහෙනම් අපේ මොකද්ද? අපිට ලද වට්ටම. ඒ කියන්නේ එයා සල්ලි මෙච්චරක් එපා කියලා. ඔයා ගෙවන ගානේ 10%ක් එපා කියලා. ඒක එහෙනම් ලද වට්ටම. හරි? කීයද කවුමදීට 8000ක ණය පියවීමේදී 10%ක වට්ටමක් දෙනවා. හරි? එහෙනම් අපි දාමු කවුමදීට අපි සල්ලි ගෙවලා හරිද? 7යි 16 කීයද ගෙවපු ගාන? ගෙවපු ගාන මේකේ දීලා නැහැ. මේකේ තියෙන්නේ පියවපු ගාන. පියවපු ගාන කියන්නේ එයාට අපි ගෙවපු ගානයි. එයා අපිට දීපු වට්ටමයි දෙකේ එකතුව තමයි දීලා තියෙන්නේ. හරිද? හැබැයි අපිට වට්ටමේ ගාන දීලා තියෙනවා. 8000ක ණය පියවීමේදී 10%ක වට්ටමක් දීලා. වට්ටම 10%ක්. හරි? ඒ කියන්නේ 8000ට 10%. මේ බිඳුවට මේ බිඳුව, මේ බිඳුවට මේ බිඳුව. එහෙනම් අපේ වට්ටම කීයද? වට්ටම 800යි. හරිද? අපිට ලැබුණු වට්ටම රුපියල් 800යි. හරි? ඕනම් මේක ලියා ගන්න. හරිද? පෙර වැඩවල ලියා ගන්න. මෙතන ලියා ගන්න එපා. හරි? මට ඉඩ නැති හින්දා ලියුවේ. යටින් ලියා ගන්න කවමදී කියන ලද වට්ටම කියලා. 800. හරිද? එතකොට එයාට අපි පියවලා තියෙනවා 8000. එහෙනම් අපි යාට සල්ලි ගෙවලා තියෙන්නේ කීයද? හරිද? අපි යාට පියවලා කියන්නේ අපි යාගේ ණය නැති කරනවා රුපියල් 8000කින්. එයා අපිට 800ක් එපා කියලා. හරිද? 8000ක් අපි එයාගේ ණය නැති කරලා. 800ක් එයා එපා කියලා. එහෙනම් අපි සල්ලි වලින් දීලා තියෙන්නේ කීයද? ඒ 8000න් අර අපි සල්ලි එපා කියපු ගාන අඩු කරලා තමයි අපි යාට දෙන්නේ. හරි? එයා සල්ලි එපා කොහොම අපි ආයේ ඔයා තියාගන්න කියලා අපි ආයෙ දෙනවද? ආයෙ දෙන්නේ නැහැ. එහෙනම් ඒක අඩු කරලා එන ගාන තමයි අපි යාට දෙන්නේ. කීයද? 7200 තමයි අපි යාට ගෙවලා තියෙන්නේ. සල්ලි වලින් අපි යාට ගෙවලා තියෙනවා 7200යි. එයා අපිට වට්ටමක් දුන්නා 800. එතකොට පියවපු ගාන කීයද? 8000. හරි? පැටලුණාද දන්නේ මං ආයෙ කියන්නම් ඒක පොඩ්ඩක්. හරිද? කවුමදී කියලා අතන දාගෙන ඉන්නම්කෝ. 7200. හරිද? කවුමදී කියලා ණය හිමියෙක් ඉන්නවා. හරිද? එයාට අපි සල්ලි ගෙවන්න යද්දී එයා අපිට කියනවා ඔයා දැන් ගෙවන්න ආපු ගාණක් තියෙනවානේ. ඒ ගාණම මට හරි අපි ගෙවන්න යනවා රුපියල් 8000. හැබැයි 8000ම එපා කියලා එයා කියනවා. 8000ම එපා. ඔයා මට රුපියල් 10%ක් නැතුව ඉතුරු ටික දෙන්න. හරිද? 10%ක් නැතුව ඉතුරු ටික දෙන්න කියලා කියනවා. අන්න එහෙම ඉතුරු ටික දෙද්දී හරිද? එපා කිව්වට පස්සේ අපි ආයෙ දෙන්න යන්නේ නැහැනේ. එහෙනම් ඒ ටික නැතුව ඉතුරු ටික තමයි අපි දෙන්නේ. හැබැයි එයා මුළු ණයම කපනවා එයා කියපු ගාන. හරි?
අපි දෙන්න බලාපොරොත්තු වෙලා ගිය ගානම කපනවා. හරිද? සල්ලි ගත්තේ නැතත් එයා කපනවා. ඒ කියන්නේ අපි දෙන්න බලාගෙන ගිය 8000ක් එයා අපිට මේකෙන් 10%ක් ඕන්නේ නැහැ තියාගන්න කියලා කිව්වා. කීයද 10% බැලුවා? 10% කියන්නේ 800යි කියලා ආවා. හරිද? 8000ක් ගෙවන්න ගියා 800ක් එපා කිව්වා. ඒ හින්දා අපි ගෙවන්නේ කීයද? අපි ගෙවන්නේ 7200යි. හරිද? 7200යි. ඒ කියන්නේ අපේ මුදල් පොතෙන් යන්නේ කීයද? 7200යි. මුදල් පොතෙන් යන්නේ 7200යි. එහෙනම් ඒ හින්දා මෙතන දාන්නේ වටිනාකම් විදිහට 7200. හරිද? මේකට කියන්නේ නම් මොකද්ද? පිය වූ වගේ. හරි? පිය වූ වගේ. ඒ වුණනම් පොඩක් නෝට් ඩවුන් කරගන්න. හරි? අපි මෙයාගේ ගිණුමටත් දාන්න එපා. කවුද? කවුමදීනේ. කවුමදීට කීයද මුදල් ගෙව්වා? 7200ක් 716 ලද වට්ටම කීයද 800යි. හරිද? වෙනම හදනවා. නෑ. වෙනම ටී එකක් හදන්න ඕනේ. හරි පේන්නේ නැහැ. මේ හරියට හදන්න. ලද වට්ටම් කියලා. හරිද? ලද වට්ටම්. ලද වට්ටම් ගිණුම මොකද වෙන්නේ? ලද වට්ටම් ගිණුම බැර. කීයද? 716 කවුමදි 800යි. හරිද? ලද වට්ටම් ගිණුම බැර. ණය හිමි ගිණුම හර. හරිනේ? මේක තමයි ඒකේ දිත්ත සටහන. හරි නේද? මෙතන දානවා. මේ වගේ හැබැයි මේ දිත්ත සටහන වෙනම යන්නේ නැහැ. හරි? මේක වගේ වෙනම යන්නේ නැහැ. මේ දෙක වෙනම දාන්න ඕනේ. හරි? මේක වෙනම දිත්ත සටහන් දෙකම දාන්න ඕනේ. මේ ලෙජර් ගිණුම් දෙකට. හරි. ඊට පස්සේ තියෙනවා 7/18 රවීෂගෙන් රුපියල් 10000ක ණය සඳහා 5% වට්ටමක් ලදී. රවීෂ කියන්නේ කවුද අපේ? ණය ගැතියෙක්. හරිද? ඒ ණය ගැතිය අපිට සල්ලි ගෙවන්නේදී අපි කියනවා 5% අපිට එපා කියලා. හරි අපි දීලා තියෙන්නේ. අපි තමයි රවීෂට දීලා තියෙන්නේ. හරිද? එයා 10000ක් ගෙවන්න එනවා. 10000න් අපි 5% එපා කියනවා. හරිද? එතකොට 10000න් 5%යි කියන්නේ 10000ට 5%ක්. කීයද? 500ක් එපා කියලා. එයා අපිට 10000ක් දෙන්න එනවා. අපි කියනවා එයා අපිට 500ක් දෙන්න එපා. අපිට 500ක් එපා. හරි? ඉතුරු ගාන විතරක් දෙන්න කියලා. එහෙනම් මේ 500 කියන එක අපි මොකක් විදිහට දාන්න ඕන? අපි යාට දීපු දෙයක්. මොකද්ද? දුන් වට්ටම. එහෙනම් දුන් වට්ටම 500යි. අපි යාගෙන් අරන් තියෙන්නේ. එයා එනවා කීයද 10000ක් දෙන්න 500ක් එපා කිව්වා. ඉතුරු ගාන ගිල්ල ගන්නවා. ඉතුරු ගාන කීයද? 9500ක් අපි සල්ලි වලින් ගන්නවා. 9500 සල්ලි වලින් අරගෙන 500 එපා කියලා. හරිද? එතකොට එයාගේ නම මොකද්ද? රවීෂ. මෙන්න මෙයා. හරිද? රවීෂ කීයද? රවීෂට ගෙවනවා 7/18. හරි? ඔන්න 7/18 රවීෂට ගෙවපු ගාන. එතකොට රවීෂගේ ගිණුමට යනවා. හරිද? රවීෂ එයා අපිට මුදල් දුන්නා කීයක්ද? 7/18 මුදල් දුන්නා 9000. එයාගෙන් අපිට මුදල් දෙන්න කීයද? 9500. 9500යි. අපි යාට වට්ටමක් දුන්නා කීයද? දුන් වට්ටම කීයද? 500. එයා අපිට පියවලා තියෙන්නේ 10000යි. මේ දෙකේම එකතුව තමයි පියවපු ගාන කියන්නේ. හරිද? එහෙනම් මම මෙතනින්ම අඳින්නම්. අර වගේම අපි ඇඳ ගන්න ඕනේ මොන වට්ටම් ගිණුමද? දුන් වට්ටම් ගිණුම. දුන් වට්ටම් ගිණුම හර වෙන්න ඕනේ 7/18 කවුද? රවීෂ 500යි. හරිද? රවීෂගේ 500. එතකොට මෙන්න මේක තමයි දුන් වට්ටම් වල දිත්ත සටහන. මොකද්ද? දුන් වට්ටම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. අදාළ ණය ගැතියේ ගිණුම බැර වෙන්න ඕනේ. ඊට පස්සේ කඩකුලී ගෙවීම 4000යි. කඩකුලී ගෙවලා තියෙනවා. මේක මකන්නම් මම. හරිද? කඩකුලී ගෙවලා තියෙනවා රුපියල් 4000ක්. කඩකුලී 4000ක්. කීයද? ඒක මුදල් යන එකක් කියලා තේරෙනවනේ හරි. කුලියක් අපි ගෙවන්නේ.
එතකොට කඩුකුලී ගෙවීම 7:20. මුදල් එන එකද මුදල් යන එකද කියලා බලා ගන්න. කවුමදීට 8,000ක ණය පියවීමේදී අඩු කළ වට්ටම රුපියල් 500. අන්න කෙලින්ම වට්ටමේ ගාණ දෙනවා. කවුද කවුමදීට? ආයේ කවුමදීට සල්ලි දීලා 8,000ක ණය පියවන්න රුපියල් 500ක වට්ටමක් දී. කවුමදී? කවුමදී 7:25 කීයද කවුමදීට 500ක වට්ටමක් දීලා කීයක්ද එයා පියවපු ගාණ? රුපියල් 8,000. ඒ කියන්නේ 8,000ක් එයා ගෙවන්න යද්දි ඔයාගෙන් 500ක් එපා කියලා ඉතුරු ගාණ විතරයි අරන් තියෙන්නේ. එතකොට එයාගෙන් ගත්තු නැති ගානේ එයා පියවපු ගාණ අඩු කරලා එන ගාණ තමයි මෙතන දාන්න ඕනේ. හරි අපි යාගෙන් ඒ කියන්නේ ඇත්තට සල්ලි ගත්තු ගාණ තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ එයා අපිට 8,000ක් ගෙවන්න එනවා. හරිද? ගෙවන්න ආවට අපි කියනවා ඔයා මගේ හොඳ යාළුවෙක් හින්දා ඔයා මට 500ක් නැතුව ඉතුරු ටික විතරක් දුන්නම ඇති කියලා. එහෙම කිව්වම එයා මොකද කරන්නේ? ආයෙ අර 500 දෙන්න යනවද? නෑ. ආයෙ 500 දෙන්න යන්නේ නෑ. එයා ඒ 500 නැතුව ඉතුරු ටික විතරයි දෙන්නේ. ඒතකොට ඉතුරු ටික කියන්නේ කීයද? 7,500. හරිද? ඒ කියන්නේ එයා පියවපු ගාන ඇහුවොත් මොකද? පියවපු ගාන කියන්නේ මේ දෙකම. හරිද? පියවපු ගාන කියන්නේ දෙකම. එයාගේ කියන්නේ ණය අඩු වෙනවා මේ දෙකේම එකතු වෙයි. හැබැයි අපි එයාගෙන් ඇත්තට අරන් තියෙන්නේ කීයද? ඇත්තට සල්ලි වලින් අරන් තියෙන්නේ 7,500 විතරයි. හරිද? එතකොට කවුමදීගේ ගිණුමට යනවා ආයේ මුදල් කියලා දැම්මා 7,500යි ලද වට්ටම 500 හරි යා ණය හිමියෙන්. ඒ කියන්නේ අපි යාට සල්ලි ගෙවන්න ගියාම එයා එපා කියලා තියෙන්නේ අපිට. හරි අපේ හොඳ යාළුවෙක්. ඒ හින්දා අපිට කියනවා ඔයාගෙන් ඔච්චර සල්ලි ගන්න බෑ. ඒ හින්දා 500ක් නැතුව ඉතුරු ටික දෙන්න කියලා අපිට කියනවා. හරි. එතකොට ලද වට්ටම් ගිණුම ආයේ කවුමදී කියලා දාලා 500යි 7:25. හරි. ඊට පස්සේ රවීෂ රුපියල් 800ක වට්ටමක් අඩු කරගෙන 7,200ක චෙක් පතක් ගෙවා තිබුණි. රවීෂ මෙන්න මෙයා. හරිද? එයා මොකද කරලා තියෙන්නේ? රුපියල් 800ක වට්ටමක් අඩු කරලා. නම් අපිට කෙලින්ම වට්ටම දෙනවා 800යි. කවුද? රවීෂ. දිනෙන් දාගෙන මේක ලේසි 7:26. රවීෂ රුපියල් 800ක වට්ටම අඩු කරගෙන මොකද කරලා තියෙන්නේ? 7,200ක චෙක් පතක් එවලා. අන්න ඒක කෙලින්ම කියනවා 7,200 චෙක් එකක් එවලා තියෙනවා. එතකොට අපිට ආයේ අර අඩු කරගෙන එහෙම යන්න ඕනද? නෑ. ගාණි කෙලින්ම දෙනවා. කෙලින්ම දෙනවා නම් මොකද කරන්න? කෙලින්ම දාන්න. 7,200 චෙක් පතක් එවලා. හරි. සෝරි. මෙතන වැරද්දුවා. ඇයි වැරද්දුවේ? එයා ණය ගැතියද යා ණය හිමියද? අපෙන් සල්ලි යනවද? අපෙන් සල්ලි යනවද? අපිට තමයි සල්ලි එන්නේ. එහෙනම් මේ පැත්තට දෙන්න ඕනේ නෑ. අනේ හින්දා හොඳට බලලා දාන්න යා ණය ගැතියෙද්ද එයා ණය හිමියෙද්ද කියලා. හරි 7:26. ප්‍රවීෂ කීයද? එයා කෙලින්ම අඩු කරගෙන තමයි ගාණ ඉවලා තියෙන්නේ. 800ක වට්ටමක් අඩු කරලා 7,200ක් එවලා. හරිද? ආයේ අපි අර 10% එහෙම ගාණ දීලා නැහැ. එහෙම දුන්නොත් අපි අඩු කරලා තමයි දාන්න ඕනේ. හැබැයි මෙතන කෙලින්ම කියනවා එයාගේ වට්ටම කීයද? එයා අපිට යපු ගාණ කීයද කියලා. හරිද? يعني අපි තමයි යාට කියලා තියෙන්නේ 500ක් ඕනේ නැහැ. සෝරි 800ක් ඕනේ නැහැ. ඉතුරු ගාණ දෙන්න කියලා කියන්නේ. ඒකට දැන් මෙතන පියවපු වගේ කියලා කාට හරි ඕනුනොත් පියවපු වගේ කියන්නේ මේ දෙකේ එකතු. ඒ කියන්නේ එයාගේ මුළු ගිණුමෙන්ම එයාගේ ණය කැපෙනවා රුපියල් 1000. මේ දෙක එකතු. හරි. එතකොට මෙතන ප්‍රවිෂ්‍යගේ එක 7:26 මුදල් විදිහට කැපෙනවා. එයා අපිට චෙක් එකක් දුන්නානේ. 7,200යි. දුන්න වට්ටම විදිහට යනවා 800යි. නම් දුන්න වට්ටම් ගිණුම. මේක දුන්න වට්ටම් ගිණුමකට දාන්න බෑ. මේ දුන්න වට්ටම් ගිණුම. දුන්න වට්ටම් ගිණුම රවීෂට යනවා කීයද? 800යි 7:26. හරිද? ඊට පස්සේ ආයේ කවුමදී? කවුමදීට රුපියල් 2,000ක ණය ගෙවීමේදී ණය ගෙවලා. ඒ කියන්නේ එයා අපේ ණය හිමියෙක් 105ක වට්ටමක් ලැබිලා.
2000ක් ගෙවන්න යද්දි 100%ක් එපා කියලා. හරිද? 100%, 2000න් 100%ක් එයාට සල්ලි එපා කියලා. එහෙනම් මොකද කරන්නේ? අපි අර 2000න් 100%ක් අඩු කරලා ඉතුරු ගාන තමයි එයාට ගෙවන්නේ. හරි? එයා 2000ක ණය පියවන්න යනවා. හරිද? 2000ට 100%ක වට්ටමක් ලැබෙනවා. 0.2යි. 5 වරක් 2 10යි. එතකොට 100ක් එයා එපා කියලා. හරිද? 100ක් එපා කිව්වා. ඉතුරු ගාන කීයද? 200න් 100ක් එපා කියලා. එතකොට අපි යාට ගෙවන්නේ රුපියල් 1900යි. සෝරි 2000න් 100 2000න් 100ක් එපා කිව්වම අපි යාට ගෙවන්නේ 1900. කවුද යා? කවුමදි? දිනේ 7යි 28. දිනේ 7යි 28. ඒක දැන් මොකද කරන්න ඕනේ? කවුමදීගේ ගිණුමටත් දාන්න ඕනේ. කවුමදීගේ ගිණුමෙත් මුදල් හරිද? මෙයාගේ ගිණුමෙත් ආයෙ දාන්න ඕනේ මුදල් කියලා 1900යි. ලද වට්ටම 100යි. ලද වට්ටම් ගිණුමට ගියා. ලද වට්ටම් ගිණුමේ ආයෙ කවුමදී කියලා දාලා 100ක් දාන්න ඕනේ බැර පැත්තට. හරි? එහෙනම් ඊට පස්සේ තියෙන මේක බැලන්ස් කරගන්න. ඒක නම් පුළුවන්. හරිද? වැඩි පැත්ත එකතුව දැම්මා ශේෂය ඊගේ ශේෂය කාගේ ගිනිච්ච එක. ගන්නවා පොඩි කාලිමා. හරි? එතකොට මේක ඔය විදිහට මේවා ටිකක් බැලන්ස් කරගන්න පුළුවන්. හරි? එහෙනම් මුදල් පොතට අදාළව ක්‍රියාකාරකම් ටික මෙතනින් ඉවර වෙනවා. ඒ වගේම තමයි අපි ඉස්සෙල්ල වීඩියෝ එකේදී කරා මුදල් පොතට අදාළව තියරි ටික. මේ වීඩියෝ එකේදී මුදල් පොතට අදාළ ක්‍රියාකාරකම් 2 සහ 3 ඉවර වෙනවා.